ශුද්ධෝ යොහන් තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ දෙවියන් වහන්සේ සුවකී ඒකජාත පුත්‍රයා දෙන තරම් මුළු ලෝකෙටම ප්‍රේම කරා කියලා සඳහන් කරනවා. ඒ ප්‍රේමයට අග්ගාපේ කියලා අපි කියනවා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ ආකාර ප්‍රේමය කියලා කියනවා. මොකද්ද දෙවියන් වහන්සේ ආකාර ප්‍රේමය කියලා කියන්නේ? රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ අපි පෞකාරයෝ විදිහට ඉද්දිම ක්‍රිස්තුස් වහන්සේ අපි වෙනුවෙන් මැරෙන්න මරණය තෝරගත්තා කියලා උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා. උන්වහන්සේගේ වචනේ තවදුරටත් කියනවා ඒ අගාපේ ප්‍රේමයම ශුද්ධමන් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේ අපේ හදවත් තුළ වැగిරෙව්වා කියලා. ඇයි අද උන්වහන්සේ ප්‍රේමය අපිට දුන්නේ? නැවත අපි උන්වහන්සේට ප්‍රේම කරන පිණිස. කොහොමද අපි නොපෙනෙන දෙවියන් වහන්සේට අද ප්‍රේම කරන්න යන්නේ? අපේ පෙනෙන සහෝදරයා තුලින්, අපේ පෙනෙන අසල්වැසියා තුලින්. ඔබේ ප්‍රේමය කිසිම හේතුවක් මත ඔබේ අසල්වැසියාගෙන්, ඔබේ සහෝදරයාගෙන් නවත්ත ගන්න එපා. ඔබට පුළුවන් හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ ආකාරයට ප්‍රේම කරන්න අද දවසේ. ඒකයි දෙවියන් වහන්සේ ඔබෙන් අද දවසේ බලාපොරොත්තු වෙන්නේ.